එක ගෑනු ළමයෙක් මට වොයිස් මැසේජ් එකක් එවලා තියෙනවා. හාමුදුරුවනේ පුළුවන් වෙලාවක මේක අහන්න කියලා. ඒක මම ඇහුවා. තාත්තා බණින් එකක් තියෙන්නේ. මම ඇහුවා ඇත්තටම තාත්තද කියලා. මේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවට පිට මිනිස්සු පාවලා දීලා බයින්නද කෙල්ලොන්ට? තමන්ගේ දුවට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ. කවුද බණින්නේ? තාත්තා. මේ බොහොම සද්දට කියනවා තොපිට තියෙන්නේ මකුල් විසේ කියලා. මේ තමන්ගේ දුවට කොහොමද එහෙම කියන්නේ? එහෙම තමන්ගේ දුව කොහොමද එහෙම අපහරණයට ලක් කරන්නේ? මොකක්ද තියෙන තාත්තගම? ඊට පස්සේ ඉතින් අවුරුදු 17න් විතර පැනලා යන එක අහන්න දෙයක් නෙමෙයි. තිත්ත වෙලා තියෙන දරුවන්ට ගෙවල් දොරවල්. කුණුහර පහන්නේ බඩේ ඉන්න දා ඉඳන්. ජීවිතේ පුරුදු වෙන්න බොහොම ටික කාලයක් තියෙන්න පින්නතුනේ මේක. මං බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන්. අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. කවුද දන්නේ? කවද වෙනකන් කතා කරන්න පුළුවන් වෙයිද? කවද වෙනකන් මේ කන් දෙක ඇහෙයිද? එනිසා සත්පුරුෂ පින්නතුනි, කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය අපිට හිමි අවදිය තුල හිමි දේවල් නකරොත් ගැටලුව තමයි අර වයසට යන්න යන්න කුහකකම වැඩිනේ. මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. වයසට යන්න යන්න ඔහොම කියනකොට ළඟ ඉන්න වයසක කෙනා දිහා බලන්න එපා. වයසට යන්න යන්න අනේක රුස්සන්නේ. හොඳම දේ තමයි වයසට යන්න යන්න කොච්චර කෙරුවත් ගුණයකුත් නැහැ. ඇයි ඒ? අර ඔක තමයි කියන්නේ දත් තියෙන කාලේ මස් කන්න ඕන කියලා. අර තරුණ කාලේ අවධිය තුල කළ යුතු දේ නිසි පිළිවෙලට කරලා තිබ්බේ නැත්නම් බුදුහාමුදුරු උගන්වන්නේ කාලේන ධම්ම සාකච්ඡානේ කාලේන ධම්ම